ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් මගේ SL ෆාමකින් YouTube channel එකට ආදරණීය ඔයාලා හැමෝම. ඔන්න ඉතින් මං අදත් ආවා පුංචි වීඩියෝ එකක් අරගෙන. අද වීඩියෝ එකේදී මං ඔයාලට ගෙනාවේ කෑම පිළිගැන්වීම් කටයුතු වලට ගොඩාක් වැදගත් වෙන uncommon platters ගොඩාක්. ඔයාලට මගේ වීඩියෝ එක පුරාවට ලස්සන ප්ලැටර්ස් ගොඩාක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මම කවුරුත් වැඩිය හිතන්නේ නැති කොස් වලින් පොෂ් කෑමක් හැදුවා. කොස් වෆල්ස්. ඒවත් ප්ලැටර් එකක ඔයාලට රස බලන්න ඔන්න මන් තියලා තියෙනවා. මගේ කතා බහ අතරේ බලන්නකෝ ලස්සන ප්ලැටර්ස් තියෙනවා. මේවා සයිස් කීපයකින් හදලා තියෙනවා. පොඩිම සයිස් එක, මැද, ලොකුම සයිස් එක. ඉතින් ඔයාලට පුළුවන් සෙට් එකක් විදිහටම ගන්න. එහෙම නැත්නම් තමන්ට කැමති එකක් වුණත් මිලට ගන්න පුළුවන්. ඔන්න ඔය ලස්සන ඇපල් ගෙඩිය පළතුරු කපන්න තමයි ඉතින් හදලා තියෙන්නේ. ඔයාලට පළතුරු කපන්න වගේම පළතුරු පිළිගැන්වීම් කටයුත්තකට ඔය ඇපල් ගෙඩිය පාවිච්චි කරන්න පුළුවන්. කොස් වෆල් හදන හැටි මම channel එකේ මුලින්ම දාලා තියෙනවා. ඔයාලට පුළුවන් channel එකට ගිහිල්ලා බලන්න. එහෙම නැත්නම් ඉතින් මගේ phone number එක තියෙනවනේ. මට කතා කරලා link එක ගෙන්නගෙන ආදරණීය අම්මා කෙනෙක් නම් මේ නිවාඩු කාලේ ලොකු වියදමක් යන්නෙත් නෑ. දරු පැටවුන්ට රෙස්ටුරන්ට් රස ගෙදරදිම දෙන්න පුළුවන් ඔන්න. මං හැමදාමත් වගේ කියන්නේ ඔයාලට අපි සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනි. ඒ වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ පාවිච්චි කරනවා වගේම අපි කන බොන දේවලුත් සෞඛ්‍ය සම්පන්න වෙන විදිහට පෝෂණය උපරිමයෙන් ලැබෙන විදිහට දරු පැටවුන්ට දෙන්න වග බලා ගන්න ඕනි. බලන්නකෝ මම කොස් වලින් හදපු වොෆල් තමයි ඉතින් ඔය දකින්නේ ඔයාලා. පුදුම තරම් රසයි ඒ වගේම ගුණයි. අපි ලස්සන කුස්සි බඩු ඕව අරගෙන අමුත්තොන්ට සංග්‍රහ කරන්න තියාගෙන ඉන්න ඕනි නැහැ. ගෙදර අම්මා තාත්තා දරු පැටවු ටිකට එකතු වෙලා මේ ලස්සන ප්ලැටර්ස් එතකොට පිඟන් කෝප්ප දීසි පාවිච්චි කරලා ආදරණීය විදිහට කෑම බීම ගන්න කටයුත්ත කරගන්න පුළුවන්. මම කියනවට දවසක් බලන්නකෝ ඔයාගේ පොඩ්ඩොන්ටත් රස පළතුරු ටිකක් රස කෑම ටිකක් හදලා කෑම මේසෙට ප්ලැටර්ස් වල තියලා දීලා රෙස්ටුරන්ට් එකක අත්දැකීම අපිට ගෙදරදිම හරි අපූර්වට ගන්න පුළුවන්. මගේ phone number එක වීඩියෝ එක පුරාවට තියෙනවා. ඔයාලට මට කතා කරලා ලස්සන ප්ලැටර්ස් ගෙන්න ගන්න පුළුවන් වගේම කුස්සියට ඕන වෙන ලස්සන සුකුරුත්තන් ගොඩාක් මගෙන් මිලට ගන්න පුළුවන්. 3-5 බෝතල් තියෙන ලස්සන රැක් එකක්, පිඟන් කෝප්ප දීසි කටින් බෝඩ් මේ ඕනිම දෙයක් හරිම සාධාරණ මුදලකට ගෙන්න ගන්න පුළුවන්. ඔයාලා ඔය දකින්නේ මේ දවස්වල ලංකාව පුරාම යන තේක්කවලි වලින් හදලා තියෙන 3-5 බෝතල් තියෙන රැක් එක වගේම ටීකෝන එක හැඩ කරගන්න රැක් එක. ඒත් එක්කම ඔන්න කටින් බෝඩ් ඇපල් ගෙඩිය මාළුවා ලස්සන තව හැඩවල තියෙන කටින් බෝඩ් තියෙනවා මං ගාව. ඔන්න එහෙනම් ඉතින් ආයෙත් ළඟදි දවසක එනකන් අදට මං ගිහින් එන්නම්. ඔයාලට දලදා සමිඳු පිහිටයි.